2026 ලැබුවා. මිථුන ලග්න හිමියන්ට මොන වගේ ග්‍රහ චක්‍රයක්ද 2026 වසරේ කැරකෙන්නේ? 2026 මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ වසරක්. ඔබේ ලග්නාධිපති බුධ ග්‍රහයා මේ අවුරුද්දේ අලුත් දේවල් ඉගෙන ගන්න, ඒ වගේම ඒවට සැලසුම් හදන අයට හොඳ බලයක් ලබලා දීලා තිබෙනවා. මේ ඊ타මත්ම පරිස්සමට කල්පනාවෙන් කරන්නට ඕනේ. මේ සැලසුම් වැරදිලා ගිය ඒවා ආපස්සට කැරකෙන්න පුළුවන් බවද දක්වලා තිබෙනවා. ඒ නිසා ඔබට නිවැරදිව සැලසුම් හදලා ක්‍රියාත්මක කරොත් 2026 වසර හොඳ වසරක් කරගන්නට පුළුවන්. ඊළඟ තමයි ඔබ පාවිච්චි කරන වචන. විශේෂයෙන්ම විහිළු තහළු වලදී ඊ타මත්ම පරිස්සම් වෙන්නට ඕනේ. විහිළු තහළු දුරදිග ගිහින් අඬදබර විතරක් නෙවෙයි රණ්ඩු සරුවල් බවට පත් වෙන්නට පුළුවන්. මේක පෞල් ජීවිතයේ පෙන්눔 කරන බව තමයි දෛවඥයින් පෙන්වලා දෙන්නේ. ඔබේ සෞඛ්‍ය තත්ත්වය සුසන පද්ධතියේ යම් රෝග තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන් බව දක්වලා තිබෙනවා. පපුවේ සෙම ගතිය, කැස්ස, විශේෂයෙන්ම පොඩි හෙම්බිරිසාවක් පවා නොසලකා හැරීමෙන් අමාරු තත්ත්වයකට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ මෙවැනි රෝගාබාධවලදී මිථුන ලග්න හිමියෙක් නම් අවධානයෙන් ඉන්න. රෝගේ නොසලකා හැරලා සුළුවෙන් තකලා අමතක කරන්නට එපා. එහෙම වුණොත් එය උස්සන්න වී ඔබට අමාරු තත්වයකට පත් වෙන්න පුළුවන්. මෙවර යෙදලා තියෙන ග්‍රහ චක්‍රය අනුව ඔබේ ආර්ථික තත්වය මොන ආකාරයෙන් පවතීද කියලා දැනගන්නටත් කැමති ඇතිනේ. 2026 මිථුන ලග්න හිමියන්ට හදිසි ධන ලාභ පෙන්눔 කරනවා. මේ සමහර විට ලොතරැයි වාසනාවක් වෙන්නට පුළුවන්. හිතපු නැති කොමිස් මුදලක් ලැබීමක් වෙන්නට පුළුවන්. ඒමත් නැත්නම් බෝනස් මුදලක් වෙන්නත් පුළුවන්. මේ කොයි ආකාරයෙන් හෝ ධන ලාභ ලැබීමේ අවස්ථාව මිථුන ලග්න හිමියන්ට 2026 වසරේදී හිමිවන බව තමයි ග්‍රහ ලකුණු අනුව පෙන්눔 කරන්නේ. අධ්‍යාපන ලබන අයට මේ 2026 වසර තුල හොඳ මතක ශක්තියක් පවත්වාගෙන යාමේ හැකියාවක් තිබෙන බවට තමයි පෙන්눔 කරලා තිබෙන්නේ. විභාගවලට මුහුණ දෙන අයට, විශේෂයෙන්ම 2026 වසරේ විභාග වලට මුහුණ දෙන මිථුන ලග්න හිමියන්ට ග්‍රහචාරය අනුව හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වේවි. ඒ වගේම වාද විවාද වලට යන පුද්ගලයන්ට ඔබේ වචන තුලින්, මේ වචන හරබ තුලින් අනිත් අයව පරාජය කිරීමේ හැකියාවක් මේ වසර තුල පෙන්눔 කරනවා. ආදරය, තනිකඩ ජීවිතයක් ගත කරපු අයට, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට තමන්ටම ගැළපෙන සහකාර්ය හෝ සහකරුවා මුණ ගැහෙන වසරක් තමයි 2026 කියන්නේ. ඒ වගේම විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට 2026 වසර මංගල සීනු
හැඬවෙන වසරක්. එනිසා මේ දෙගොල්ලොන්ටම තනිකඩ ජීවිතයක් ගත කරපු අයටත් ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් හිටපු මිථුන ලග්න හිමියන්ටත් 2026 වසර ඔබේ පැතුම් ඉටුවන වසරක්. දෙමව්පියන්ට මිල මුදල් සූදානම් කරගෙන තියාගන්න වේවි මේ අවුරුද්දේ විවාහ මංගල කටයුතු වලට. ඔබේ දුවා දරුවා මිථුන ලග්න හිමියෙක් නම් ඒ වගේම නිසි වයස කල වයස හරි ගිහින් හිටින දරුවෙක් නම් ඔබට සිදුවේවි මිල මුදල් සූදානම් කර තියාගන්න විවාහ මංගල කටයුතු වෙනුවෙන්. ඒ වගේම මිථුන ලග්න හිමි ඔබට හිමි පාට තමයි මේ වර්ෂයේ කොළ පාට. ඔබේ ජයාංකය අංක 5. දිනන්නම ඕනේ නම් බදාදා දවස්වල පූජා පවත්වන්න. පරිස්සම් වුණොත් කල්පනාකාරීව වැඩ කළොත් 2026 වසර කියන්නේ මිථුන ලග්න හිමියන් ජය ලබන වසරක්. එනිසා මේ කරුණු හොඳට අරගෙන පූජා පවත්වනකොට පංචශීල ආදී ආරක්ෂා කරමින් දැහැමින් සෙමින් ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒ ඔබට යහපතක්ම වේවි.